බිසි ෂෙඩියුල් එකක් තියෙන ඔයාට දවස අවසානයේ රිලැක්ස් වෙන්න තියෙන හොඳම තැන තමයි ඔයාගේ බෙඩ්රූම් එක. ඉතින් ඒ විදිහට රිලැක්ස් වෙන්න නම් ඔයාට බෙඩ්රූම් එක ඇතුලේ හොඳ එන්වයරන්මන්ට් එකක් සෙට් අප් කරගන්න ඕනේ. අන්න ඒ වගේ රිලැක්ස් වයිබ් එකක් හදාගන්න නම් ඔයා මේ ටිප්ස් ටික ෆලෝ කරන්න. ස්පෙෂලි ඔයා බෙඩ්රූම් එක විතරක් මොඩිෆයි කරනවා නම් මේ ටිප්ස් ටික ඔයාට ගොඩක් වැදගත් වෙයි. අපි ඉස්සෙල්ලම බලමු ඔයාගේ බෙඩ්රූම් එක ඇරේන්ජ් කරගන්නේ කොහොමද කියලා. ට්‍රැඩිෂනල් බෙඩ්රූම් එකක තිබ්බේ ලී ඇඳක්, ලොකු අල්මාරියක්, ටවල් රැක් එකක්, ඒ වගේ දේවල් කියලා ඔයාට මතක ඇති. හැබැයි මේක මොඩර්න් කන්සෙප්ට් එකේදී ගොඩක් වෙනස් වුණා. මේක ප්‍රී-ප්ලෑන්ඩ් ඇරේන්ජ්මන්ට් එකක් වුණා. එතකොට මේකට ඇටච් බාත්රූම් එකත් එක්කම වෝකින් වෝඩ්‍රෝබ් එකක්, ක්ලොසට් ඒරියා එකක් ඇඩ් වුණා. ඉතින් මේ ඒරියාස් නිසා ඔයාගේ කාමරේ මෙස් වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බෙඩ්රූම් එකේ ෆර්නිචර් ඇරේන්ජ්මන්ට් එක ඔයාගේ රිලැක්සේෂන් එකට ගොඩක් බලපානවා. දැන් ඔයාගේ බෙඩ් ඒරියා එක හරිම නිදහස්. මොකද ඔයාගේ ක්ලොසට් ඒරියා එකේ ඔයාගේ ඩ්‍රෙසින් ටේබල් එක, වෝඩ්‍රෝබ් එක, ඒ හැම ෆර්නිචර් එකක්ම ඉන්ක්ලූඩ් වෙලා තියෙන නිසා අන්න දැන් ඔයාට ලස්සනට බෙඩ් එක ප්ලේස් කරගන්න විතරයි තියෙන්නේ. දැන් ඔයාගේ බෙඩ්රූම් එක ඇතුලේ ස්පේෂියස් ලුක් එකක් තියෙන හින්දා ඔයාට ලස්සන කොෆි ටේබල් එකක් සහ චෙයර්ස් දෙකක් දාගන්න ඉඩ තියෙනවා. ඔයාගේ බෙඩ්රූම් එකේ ඕපනින් එකක් නැචරල් එන්වයරන්මන්ට් එකකට ඕපන් වෙනවා නම් ඔයාගේ බෙඩ් එක ප්ලේස් කරගද්දී ඒ ගැනත් අවධානය යොමු කරන්න. ඒකෙන් ඔයාට හොඳ වීව් එකක්, හොඳ කම්ෆර්ට් එකක් ඔයාගේ බෙඩ් ඒරියා එකේ ඉඳන්ම එක්ස්පීරියන්ස් කරගන්න පුළුවන්. ඔයාගේ බෙඩ් එක ලොකේට් කරගන්න ගමන්ම ඔයාගේ ටීවී ඇන්ගල් එකත් ලොකේට් කරගන්න. ඔයා යූස් කරන තීම් එකට මැච් වෙන්න ඔයාගේ බෙඩ් එකේ හෙඩ් බෝඩ් එකත් ප්ලෑන් කරගන්න. බෙඩ් ලිනනු තීම් එකටම මැච් කරලා ගන්න. ඒ විතරක් නෙමෙයි, ඔයා යූස් කරන කර්ටන්ස්, කලර්ස්, ෆ්ලෝරින් ඔයාගේ තීම් එකට මැච් කරලා ඩිසයින් කරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ රූම් එකේ ඩේ ලයිට් එක, වෙන්ටිලේෂන් එක මැක්සිමම් තියාගන්න. තවත් ඉම්පෝර්ටන්ට් දෙයක් තියෙනවා. ඒ තමයි ෂොකට් අවුට්ලට්ස් ඇන් ලයිටින් සෙටප් එක. ඔයාගේ බෙඩ් එකේ දෙපැත්තටම ෂොකට් අවුට්ලට්ස් යූස් කරන්න. ඒ වගේම ටීවී එකේ ෂොකට් අවුට්ලට්ස් ටිකත් ඇරේන්ජ් කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම හැම වෝල් එකටම ෂොකට් අවුට්ලට්ස් යූස් කරන්න. මේකෙන් ඔයාට ඔයාගේ බෙඩ්රූම් එකේ හැමතැනම වයර් ඇද මෙස් වෙන ගතිය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ලස්සන ලයිට් සෙටප් එකකින් ඔයාගේ රූම් එක ලයිට් කරගන්න. ඔයා දාන ලයිට් සෙටප් එකට ඔයාගේ බෙඩ් එක ළඟ ඉඳන් ඔන් ඔෆ් කරන්න පුළුවන් two-way switches දාගන්නත් අමතක කරන්න එපා. ඔයාගේ බෙඩ්රූම් එකේ නැචරල් ගතිය වැඩි කරන්න ඉන්ඩෝර් ප්ලාන්ට්ස් යූස් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයත් ඔයාගේ බෙඩ්රූම් එක හරියටම ප්ලෑන් කරලා ඔයාගේ ලයිෆ් එක එන්ජොයි කරන්න. බෙඩ්රූම් එක විතරක් නෙවෙයි, ඔයාගේ මුළු ගෙදරම ලස්සනට ප්ලෑන් කරගන්න එදිරිසිංහ හෝම්ස් අපිට කතා කරන්න.